Hi guys, welcome back to my YouTube channel. මාසෙක විතර පස්සේ vlog එකක් ගේනවා කියලා හිතුවා study vlog එකක්. ගොඩාක් කට්ටිය මගෙන් අහපු ප්‍රශ්න තුනකට මම මේ vlog එකේ ඔයාලත් එක්ක විස්තර බෙදා ගන්නම්. ගොඩාක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මගේ A-level journey එක share කරන්න කියලා. ඊළඟට මොරටුවේ ඉන්නේ first shy second shy කට්ටිය විතරද? second shy third shy කට්ටිය මොරටුවේ නැද්ද? ඊළඟට තව අහලා තිබ්බා ෆස්ට් ෂයි කරලා රිසල්ට් ආවට පස්සේ අපි හිතපු රිසල්ට් එක නැතිලම සෙකන්ඩ් ෂයි එකට කාලයක් වැඩ නොකර ඉඳලා යන්නේකේ රිස්ක් එකක් තියනවාද යාට හිතනවා වගේ රිසල්ට් එකක් ගන්න පුළුවන්ද කියන එක. අර අතහැරෙන කාලේ කමක් නැද්ද? ඔය වගේ දේවල් තමයි අහලා තිබුණේ. මේ දේවල් ගැන මගේ පැත්තෙන් මම කොහොමද හිතන්නේ කියන එක මම ඔයාලත් එක්ක ෂෙයා කරන්නම්. සමහර විට මේ දේවල් හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම ඔයාලගේ කැපැසිටි එක ඔයාලා ගැන ඔයාලට තියෙන කොන්ෆිඩන්ස් එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට මම මොන දේ කිව්වත් ඔයා මේ දේවල් ඔයාගේ පැත්තෙම හිතලා බලන්න ඕනේ. අපි ඕනම කෙනෙක් කියන දෙයක් අනිවාර්යයෙන්ම තමන්ගේ පැත්තෙම මේක කොහොමද වෙන්නේ, මේක ප්‍රැක්ටිකල්ද, මට මේක පුළුවන්ද කියන දේ තමන් හිතලා බලන්න ඕනේ. කෙනෙක් කියපු පළියටම මේ දේවල් පිළිගන්න යන්න එපා. පළවෙනිම දේ තමයි මගේ A-level journey ගැන කතා කරද්දී මුලින්ම කියනවනේ මගේ A-level පසුබිම කොහොමද රිසල්ට් ඒ දේවල්. ඒතකොට මම second shy ළමයි. මම මොරටු ගියා නම් second shy. ඒතකොට ඔයාලට දෙවෙනි ප්‍රශ්නෙට එතනින් උත්තරයක් හම්බ වෙනවා. second shy third shy ළමයි මොරටුවේ ඉන්නවා. හැබැයි second shy third shy ප්‍රමාණය සෑහෙන අඩුයි. කියන්නේ ගොඩාක් ඉන්නේ freshers-ලා. කියන්නේ first shyම කරලා ආපු කට්ටිය මොරටුවේ වැඩි. second shy third shy අය සාපේක්ෂව අඩුයි. හැබැයි ඒකෙන් ඔයාට බලපෑමක් වෙන්නේ නැහැ ඔයාගේ රිසල්ට් එකට. ඔයා එතන ගිහිල්ලා වැඩ කරන විදිහට ඒක මම හිතන්නේ නැහැ බලපෑමක් වෙනවා කියලා. අපි පස්සේ කතා කරමු. ඉතින් මගේ first shy එකේ රිසල්ට් එක B3යි. මගේ තිබ්බේ රෑන්ක් එක 76. Z එක තිබ්බා 1.79. ඊළඟට second shy එකේ මම මේක A3කට අප් කරගත්තා. රෑන්ක් එක 6. Z එක 2.49 එකක් ගත්තා. එතකොට මේ ජර්නි එකේ මම කොහොමද වැඩ කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරනවා නම් මගේ first shy එකේ මම B3ක් දාලා රිසල්ට් එක අඩු වෙන්න. B3කට රිසල්ට් එක අඩු වෙන්න තිබ්බ weak points. එතකොට B3ක් ගන්න හැරි මම කොහොමද වැඩ කරේ? ඊට පස්සේ තිබ්බ අඩුපාඩු හදාගෙන second shy එකට කොහොමද ගියේ කියන එක. මේ දේවල් ටික මම කතා කරද්දී අන්තිම ප්‍රශ්නට උත්තර හම්බෙයි ඔයාලට. එහෙනම් one by one කතා කරමු. A-level. A-level කියන්නේ සෑහෙන. කියන්නේ ලංකාවේ තියෙන කම්පිටිටිව්ම එක්සෑම් එකක්. A-level කියලා කියන්නේ. ගොඩාක් පිරිසක් සීමිත අවස්ථාවක් ප්‍රමාණයකට තරඟ වදිනවා. ඉතින් ඇත්තටම එතන තියෙන කම්බිනේෂන් එකයි ස්ට්‍රෙස් එකයි සෑහෙන ලොකුයි. එතකොට අපි කොහොමද ඒකට වැඩ කරන්න ඕනේ කියන එක අපි ඊට කලින් අපි තිබ්බ එක්සෑම් වලට අපි කොහොමද වැඩ කරේ කියන එක මතත් ඩිපෙන්ඩ් වෙනවා. ගොඩක් අය කියනවානේ O level වලට විෂයන් 9යි තියෙන්නේ. හැබැයි A level වලට වඩා ලොකු කන්ටෙන්ට් එකක් තියෙන විෂයන් 3ක් තියෙනවා. O level වලට A9 දාපු පමණින් A levels වලට A3 ගන්න බෑ කියලා. ඒක ඇත්ත. O level වලට A9ක් දාපු දෙම්ම කියලා A level වලට A3ක් එනවා කියන එක අපිට කියන්න බෑ. හැබැයි ඔයා O level වලට වැඩ කරද්දී ඔයාලට තේරෙනවා ඒ හැම දෙයක්ම පාස් එක්ස්පීරියන්ස් ඔයාලට. ඒකයි A level එකේ සමාන කරන්න බෑ තමයි කන්ටෙන්ට් එක අතින් විෂය බරපතලකම අතින් ගත්තාම ඒක සෑහෙන වෙනස්. නමුත් ඔයාට අයිඩියා එකක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ වෙනකන් එක්සෑම් දීලා කොහොමද මට හරියන ස්ටයිල් එක මොකක්ද කියලා. ගොඩාක් ළමයි යාලා මැත්ස් වලට ආසාව තියෙද්දි මැත්ස් වලට කැමැත්ත තියෙද්දි දෙදර අම්මා තාත්තගේ කීමට එහෙම නැත්නම් යාළුවෝ කරන නිසා මොනවා හරි හේතුවකට බයෝ කරන්න තීරණය කරනවා. සමහරවිට මතක තියාගන්න පුළුවන් කැපැසිටි එක තියෙන ළමයි මැත්ස් කරන්න යනවා බයෝ කරන්නේ නැතුව. එතකොට පළවෙනිම දේ තමයි අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ අපිට ඇත්තටම කරන්න පුළුවන් මොකක්ද කියන දේ. ඒක මැත්ස් වෙන්නත් පුළුවන්, බයෝ වෙන්නත් පුළුවන්, කොමර්ස් වෙන්නත් පුළුවන් මොනම දෙයක් වුණත්
අපිට හරියන දේ තෝරගන්න එක තමයි පළවෙනිම කාරණාව. ඊට පස්සේ අපි වැඩ කරාගෙන යද්දී මම කලිනුත් කියලා තියෙනවා තමන්ගේම නෝට් එකක් කියන්නේ සෑහෙන වටින දෙයක්. සමහර වෙලාවට ටියුෂන් සර්ලා අංග සම්පූර්ණ ඔක්කොම print කරලා ඔයාලට දෙනවා වෙන්න පුළුවන් නෝට් එකක්. ටියුට් එකක්. ඒ කොහොම වුණත් ඔයා මම රෙකමන්ඩ් කරනවා ඔයාට පොඩි ෂෝට් නෝට් එකක් හරි ඔයාගේ විදිහට හදාගන්න. ඒක ඔයාට සෑහෙන වැදගත් වෙයි. ඔයාගේ මතක ශක්තිය වැඩි වෙනවා ඔයාම තනියම ලියපු නෝට් එකක් බලනකොට තව කෙනෙක් හදපු දෙයක් බලනවට වඩා. ඒ නිසා තියරි ඉගෙන ගන්නකොට ෆස්ට් ෂයි වුණත් සෙකන්ඩ් ෂයි වුණත් මොන ෂයි කියලා ළමෙක් වුණත් එයාලා තියරි ඉගෙන ගන්නකොට එයාට හම්බෙන පොයින්ට්ස් ඒ දේවල් පොඩි ෂෝට් නෝට් එකක් ගන්නවා නම් ඒක පස්සේ ආයෙ මතක් කරගන්න. ඒ වගේම ලියපු දේ ඔයාගේ ඔළුවේ තියෙන කාලයත් වැඩි. නිකන් දැකලා පාස් කරගෙන යන දේවල් වලට වඩා. ඒ නිසා මම ඒකත් මෙතෙන්දි රෙකමන්ඩ් කරනවා. ඊළඟට මම ඒ ලෙවල් කරපු විදිහ ගැන මම දැන් කියන්නේ. ඒකට මම නම් මුලින්ම විවරණ බැලුවේ නැහැ ඒ ලෙවල්ස් කරද්දී. මුලින්ම මම ගානට දඟලලා ඒ ගාන හදන්න try කරනවා. ඒ ගාන පුළුවන් තරම් මගේ තනියෙන් මම මුල ඉඳන්ම හිතලා මම ඉනිෂියල් ස්ටෙප් එක අරගෙන හදන්න try කරා සෑහෙන්න. ඊට පස්සේ බැරිම නම් තමයි මම විවරණ කියවන්නේ. බැරිම නම් කියලා මම අදහස් කරන්නේ සමහරවිට එකම ගාන දවසක් දෙකක් දඟලලා හදන්න try කරලා වෙන්න පුළුවන්. එහෙම කරාම අපේ ඔළුව පුරුදු වෙනවා ටිකක් ප්‍රශ්නත් එක්ක ගැටිලා උත්තර සොයන්න. එහෙම නැතුව අපි කෙලින්ම කොහෙන් හරි උත්තරයක් කියවන්න පුරුදු වුණොත් එහෙම අපේ ඔළුව කොයි වෙලාවකවත් ඒ ප්‍රශ්නෙත් එක්ක ගැටිලා උත්තරය හොයන්න පුරුදු වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ෆස්ට් ෂයි ළමයි සෙකන්ඩ් ෂයි වුණත් මොන ෂයි එකේ වුණත් ඔයාලා මුලින්ම විවරණ කියවන්න කලින් ප්‍රශ්නයක් අතට ගත්තාම තනියම මේ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට සමහරට ඒ ප්‍රශ්නේ හදාගන්න බැරි වුණත් ඒ ප්‍රශ්නේ නිසා අහුවෙච්ච පොයින්ට් වෙන ප්‍රශ්න වලට ආයෙ යූස් වෙන්නත් පුළුවන්. ඒකත් ඔයාලා මතක තියාගන්න ඕන දෙයක්. විවරණ කියවන්න කලින් තමන්ගේ උත්සාහයෙන් ඒ ගාන try කරලා තියෙන්නම ඕනේ. ඊළඟ එක මැත්ස් කරන ළමයින්ට කෙමිස්ට්‍රි ගොඩාක් අමාරු වෙන ගොඩක් අයට මටත් කෙමිස්ට්‍රි සෑහෙන මතක තියාගන්න පරිවර්තන තියෙනවා. ඒ දේවල් ටිකක් අමාරු. ඕගනික් එහෙම මතක තියාගන්න අමාරුයි. එතකොට මේ දේවල් මතක තියාගන්නේ කොහොමද? මේකත් ඔයාලට ෂෝට් නෝට් through කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට ඔයා ෂෝට් නෝට් එකක් ගහනවා නම් ඔයාට මතක හිටින විදිහට ඒකත් ඔයාට වැදගත්. අනිත් එක තමයි කෙටි කාලින මතකයක් තියෙන කෙනෙක්ට නිතරම ඒක බැලනවා නම් ඒකත් සෑහෙන වටිනවා. කාලයකට පස්සේ කියන්නේ ටර්ම් ටෙස්ට් එකක් එද්දි බලනවා එහෙම නෙමෙයි. නිතර පොඩ්ඩක් ඉන්න ගමන් ෂෝට් නෝට් එකක් ගහගෙන නිකන් එක බැලුවොත් ඔයාට ඒ පුරුදුකම ඇති වෙන හින්දා ඒකත් එක්සෑම් එකට වාසියක් වේවි. දැන් මෙච්චර වෙලා මම කිව්වේ තියරි පැත්තෙන් කොහොමද හදාගන්නේ කියලානේ. එතකොට තියරි විතරක් කරාට ඒ ලෙවල් ඇත්තටම ගොඩ යන්න අමාරුයි. ඔයාලා අනිවාර්යයෙන්ම පේපර්ස් කරලා තියෙන්න ඕනේ. පේපර්ස් වල ටයිමින් වලට පුරුදු වෙන්න ඕනේ. මොකද අපි අර මම කලින් කිව්වා වගේ ප්‍රශ්නත් එක්ක ගැටිලා ඒ ප්‍රශ්න හදන්න ලොකු ටයිම් එකක් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපිට පේපර් එකට දෙන්නේ සීමිත කාලයක්. ඒ සීමිත කාලය ඇතුළත අපි මේ පේපර් එකට රෙඩි වෙන්න ඕන. ඒ නිසා මුලදී තියරි එක ඉගෙන ගත්ත ගමන්ම අපි එහෙම ටයිමින් වලට ස්ට්‍රෙස් වෙලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ නැහැ. නමුත් කාලයක් ගියාට පස්සේ අපිට මේ පාඩමේ ප්‍රශ්න පොඩි ටයිම් එකක් තියලා හදලා බලන්න පුළුවන් අපිට මේ ටයිම් එකට මේක කවර් කරගන්න පුළුවන්ද කියලා. පේපර් උනත් මම ෆස්ට් ෂයි එකේ මම කිව්වා මට B3යි තිබ්බේ කියලා මම ෆස්ට් ෂයි කරපු ලොකුම වැරද්දක් තමයි එක පේපර් එකක් අරගෙන පැය ගාණක් තිස්සේ පේපර් එක කළා. ඇත්තටම මට සෙකන්ඩ් ෂයියේදී සෑහෙන දෙයක් තේරුණා. එහෙම පැය ගාණක් තිස්සේ පේපර් එකක් කරලා තේරුමක් නැහැ. අපේ ස්පීඩ් එක හදාගන්න, thinking pattern එක හදාගන්න මුලින් අපි දීලා තියෙන ටයිම් එකේ පේපර් එක try කරලා බලන්න ඕන. ඊට පස්සේ ඒ ටයිම් එක ගියාට පස්සේ තමයි ඒ පේපර් එකට වැඩි වෙලාවක් අරගෙන උත්සාහ කරන්න ඕනේ. ඔය විදිහට පේපර් කීපයක් කරද්දී අන්තිමේදී ඔයාලටම තේරෙනවා ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඔයාට ඊළඟට එන පේපර්ස් ටයිම් එක ඇතුලේ වැඩි ප්‍රතිශතයක් කරගන්න පුළුවන් කියලා. ඊළඟට තව වැදගත් දෙයක් තමයි කෙමිස්ට්‍රි ගොඩාක් මැත්ස් ළමයි කියනවා යාලට අමාරුයි කියලා. මම කලිනුත් කිව්වා. හැමෝම කියන කතාවක් මේක. හැබැයි යාලට පේන්නේ නැහැ මේක ඇතුලේ තියෙන රසායනික ගණනය පාර්ට් එක. රසායනික ගණනය කියලා කියන්නේ ඇත්තටම ලකුණු ගොඩාක් ගන්න පුළුවන්
පාර්ට් එකක්. ඔයාලා පේපර් එකක් අරගෙන පොඩ්ඩක් ඒකේ ස්ට්‍රක්චර් එක ස්ටඩි කරන්න එක්සෑම් එකට යන්න කලින් මෙන්න මේ පාර්ට්ස් වලින් මේ වගේ ප්‍රමාණයක් ලකුණු හම්බ වෙනවා මේ ටිකෙන් මෙච්චරක් ලකුණු හම්බ වෙනවා මේ පාඩම් දෙකෙන් අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් එනවා අන්න ඒ විදිහට පොඩ්ඩක් පේපර් එක ඇනලයිස් කරන්නත් ඕනේ. එහෙම ඇනලයිස් කරාට පස්සේ ඔයාලට පුළුවන් අත්‍යවශ්‍යම ටික මේ ටික අනිවාර්යයෙන්ම බලලා යන්න ඕනේ. අන්න එහෙම ටිකක් ඔළුව ඇතුලේ හදාගන්න. ඒ ටික බලාගත්තට පස්සේ අනිවාර්යෙන් C පාස් එකකට වඩා උඩට ඔයාට යන්නම පුළුවන්. ඒ නිසා පාඩම් කරන්න අමාරුයි කියලා කෙමිස්ට්‍රි අතාරින ළමෙක්ට ඇත්තටම රසායනික ගණනය කියලා කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. ඒකෙන් සෑහෙන ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟ සබ්ජෙක්ට් එක ප්‍රිසික්ස්. ප්‍රිසික්ස් ගැන කතා කරනවා නම් ගොඩක් මැත්ස් ළමයි නම් ප්‍රිසික්ස් ආසාවෙන් කරනවා. බයෝ අය තමයි ටිකක් විතර ප්‍රිසික්ස් වලට අදිමදි කරන්නේ ටිකක් අමාරුයි කියලා කියන්නේ. ඒකත් හුරුව මදි නිසා, ඒ කියන්නේ මැත්ස් පැත්තෙන් එන හුරුව මදි නිසා වෙන්න පුළුවන් එහෙම කියන්නේ. හැබැයි ප්‍රිසික්ස් කියන්නේ ඇත්තටම අමාරු විෂයක් නෙමෙයි. ප්‍රිසික්ස් වලදී හැමතිස්සෙම ප්‍රශ්නයක් ගත්තාම ප්‍රශ්නේ හිර වෙනවා නම් මම ඉගෙන ගත්ත සර් මට කියලා දුන්න දෙයක් තමයි අනිවාර්යයෙන්ම තියරි වලට යන්න. ප්‍රශ්නේ හිර වෙනවා නම් තියරි වලට ගිහිල්ලා තියරි ස්ටඩි කරලා ආයෙ ප්‍රශ්නෙට එන්න. අන්න ඒ විදිහට කරාම කීප වතාවක් ওই විදිහට ප්‍රැක්ටිස් වුණාම ටික කාලෙකින් ප්‍රශ්නයක් ලේසියෙන් විසඳගන්න. මේ ප්‍රශ්නේ පොඩි පොඩි කොටස් වලට කඩලා මේ ප්‍රශ්නේ විසිරුවලා දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා මුලින්ම ෆිසික්ස් වලදී අනිවාර්යයෙන්ම තියරි හොඳට ඔලුවට දාගන්න ඕනේ. තියරිය හොඳට අධ්‍යයනය කරලා ඒකේ වෙන්නේ මොකද්ද කියන දේ ඔලුවට තියාගන්න ඕනේ. ෆිසික්ස් කියන්නේ ඉසෙට් එක සෑහෙන වැඩි කරපු සබ්ජෙක්ට් එකක්. මොකද ඒකේ ගහපු MCQ ප්‍රමාණය නිසා තමයි මම විශ්වාස කරන්නේ මගේ ඉසෙට් එක වැඩි වුණේ කියලා. ඒ නිසා ෆිසික්ස් give up කරන්න එපා කවුරුත්. ෆිසික්ස් කියන්නේ සෑහෙන හොඳ සබ්ජෙක්ට් එකක්. ඔයා ප්‍රශ්නෙත් එක ගොඩාක් දුරට ජීවත් වෙලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ try කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ෆිසික්ස් MCQ ටික essay ටික ස්ට්‍රක්චර් ටික කරගන්න පුළුවන්. දැන් මේ කතාව කියපු ගමන් මම දන්නවා කට්ටිය කමෙන්ට්ස් දානවා කොහෙද ක්ලාස් කීයේ කාගෙද ක්ලාස් කී කියලා. මගේ පැත්තෙන් මට හොඳයි කියලා මම ඒ කාලේ තෝරගත්තේ පොඩි පන්ති පොඩි ළමයි ප්‍රමාණයක් ඉන්න ක්ලාසස් වලට තමයි මම තියරි වලට ගියේ. එතකොට එතෙන්දී මට ඕනේ උනේ සර් මාව වැඩිපුර ફોකස් කරන්නයි මට වැඩිපුර සර් ફોකස් කරලා ඉගෙන ගන්නයි. ඒ නිසා තමයි මම පොඩි පන්ති වලට ගියේ. හැබැයි මේ පොඩි පන්ති කියලා අදහස් කරන්නේ වෙනම ප්‍රයිවට් ගුරුවරයෙක් ගන්නලා කරන ඒවා නෙමෙයි. ටවුන් එකේම තියෙන සාමාන්‍ය පොඩි පන්ති වලට තමයි ගියේ. එතකොට සමහර කෙනෙක්ට එහෙම පොඩි පන්තියට ගියාම යාට කම්පිටිෂන් එක දැනෙන්නේ නැහැ. එහෙම නැත්නම් මොනවා හරි හේතු නිසා යා ලොකු ක්ලාස් එකකට යන්න පුරුදු වෙලා ඉන්න වෙන්න පුළුවන්. මම මෙතනදී කිසිසේත්ම කියන්නේ නැහැ ඔයා ගෲප් ක්ලාස් එකකට යන්න ඕනේ කියලා. මම කලින් කිව්වා වගේ ඒක ඔයා මත ඩිපෙන්ඩ් වෙනවා. ඔයාගේ රික්වයර්මන්ට් එක මොකද්ද? ඒ රික්වයර්මන්ට් එකට හරියන තැනට යන්න. කොහෙවත් තියෙන ලීෆ්ලට් එකක් නිසා එහෙමත් නැත්නම් යාළුවෝ යන නිසා ඒ දේවල් මත ඩිපෙන්ඩ් වෙලා යන්න එපා. ඔයාගේ රික්වයර්මන්ට් එක ඒ වගේම ඒ සර්ගේ ඉගෙන ගත්ත ළමයින්ගෙන් එන ෆීඩ්බැක් එක මේ දේවල් මත ඩිපෙන්ඩ් කරලා තමයි ඔයා අනිවාර්යයෙන්ම සර් කෙනෙක් ගාවට යන්න ඕන. ඔයා කෙනෙක්ගෙන් අහුවාම එයා කියනවා නම් මම මහන්සි වෙන්නේ නැතුව ඒ ලෙවල්ට මේ රිසල්ට් එක දැම්මේ කියලා ඒ වගේ පිරිස ඉන්නේ 5% වගේ. ඊට වඩා ඇත්තෙම නැති තරම්. ඇත්තටම ගොඩාක් කට්ටිය එක්සෑම් එකට මහන්සි වෙලා තියෙනවා. එතකොට එහෙම මහන්සි වෙන්නේ නැතුව රිසල්ට් දාපු අය සෑහෙන අඩුයි. එක්සෑම් එක කියන්නේ A level එක්සෑම් එක කියන්නේ සෑහෙන තරඟකාරී විභාගයක්. අනිවාර්යයෙන්ම මේකට තමන්ගේ ලෙවල් එකෙන් තමන් මහන්සි වෙන්නම ඕනේ. ඒ කියන්නේ තමන් සෑහෙන වැඩක් වුණත් එයාගේ ලෙවල් එකෙන් එයා පොඩි මහන්සියක් වෙනවා. සාමාන්‍යයෙන් මැද තැනක ඉන්න ළමෙක් නම් එයාගේ ලෙවල් එකෙන් එයා අර උඩේ තැන ඉඳපු ළමයට වඩා ටිකක් මහන්සි වෙනවා. ওই විදිහට තමයි මේ ඩ්‍රීම් එක ඇචීව් කරන්නේ. ඒ නිසා ඔයා මහන්සි වෙනවා කියලා කන්නේ බොන්නේ නැතුව නිදියන්නේ නැතුව දුක් විඳගෙන බලනව නෙමෙයි. ඔයාගේ නිදා ගන්න ටයිම් එක හරියටම තියන්න. මොකද ඔයාගේ බ්‍රේන් එක වැඩ කරන්න නම් ඒකට රෙස්ට් එකක් ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාට නිදා ගන්න ටයිම් එකක් තියෙන්න ඕනේ. නිින්ද කියන්නේ අනුකලනය කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ කොටස් වශයෙන් එකතු කරන්න බෑ. දවසේ මෙච්චර වෙලා පැයක් නිදාගත්තා, අර වෙලා පැයක් නිදාගත්තා, ඒ ඔක්කොම එකතු කරාම මම පැය 6ක් නිදාගත්තා කියලා එකතු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නිින්ද කියන්නේ.
ඔයා කන්ටිනියස්ලි ඔයාගේ නිින්ද ලබා ගන්න ඕනේ හැම දවසකම ප්‍රමාණවත් තරමට. එතකොට තමයි ඔයාට මොලේ වෙහෙසලා ඊළඟ ටයිම් එක වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයා නිදා ගන්න ටයිම් එක ඔයාගේ විවේකී කාලය අරගෙන ඉතුරු ටයිම් එක ඩෙඩිකේට් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම එක්සෑම් එකට. ඒකට මහන්සි වෙන්න ඕනේ. මම අර කිව්ව 105 ඇතුළත නම් ඔයා ඉන්නේ. ඔයාට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් ඔයා මෙච්චර කාලෙ එක්සෑම් කරේ මෙහෙමයි ගානක් නැහැ මට මෙහෙම ඉඳලා මේක කරගන්න පුළුවන් කියලා. සෝකේ ඔයාගේ කැමැත්ත මත ඔයාට එහෙම ඉන්න පුළුවන්. එහෙම නැතුව පොඩක් කරගන්න පුළුවන් වෙයිද බැරිද කියන මට්ටමේ ඉන්න ළමෙක් අනිවාර්යයෙන්ම එයාගේ කොන්ෆිඩන්ස් එක හදා ගන්න පුළුවන්. එයා කොච්චර වැඩ කරලා තියෙන එක මත තමයි එයාට කොන්ෆිඩන්ස් පිට එක්සෑම් එකට යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ලෙවල් වෙනුවෙන් තියෙන අවුරුදු දෙකයි ඒ අවුරුදු දෙක ඒ වෙනුවෙන් කැප කරලා ඔයාට කැම්පස් යන්න ඕන නම් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. You can ask the flowers, listen for hours, telling all the bluebirds, the bluebirds, pretty little baby, I'm so in love with you. Now is the time and both of us are young, puppy love must have its day. Don't you know it's much more fun to love while the heart is young and gay? Meet me at the car hop or at the pop shop. Meet me in the moonlight or in the daylight, pretty little baby, I'm so in love with you. ඊළඟට මම කතා කරන්නම් ෆස්ට් ආයි එක ලියලා එක්සෑම් එකේ හිතපු තරම් රිසල්ට් නැතුව ආයේ එක්සෑම් කරනවද නැද්ද කියලා එක සිත දෙතැනක නතර වෙච්ච කට්ටියට. මෙහෙමයි. මමත් ෆස්ට් ආයි එකේ B3කට වඩා ඇත්තටම එක්ස්පෙක්ට් කරා. හැබැයි මට ආයේ B3යි ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක ආවෙත් 76. එතකොට ඇත්තටම මාජින් එකේ වගේ තමයි ඉඳියේ. මට ෆිසිකල් සයන්ස් වලට තමයි කැම්පස් ආවේ ෆස්ට් ආයි එකේදී. ඉතින් මට ෆිසිකල් සයන්ස් යන්න ලොකුවට ඉන්ට්‍රස්ට් එකක් තිබුණ නැති නිසා මට ඉංජිනේරියම් යන්න ආසාවක් තිබ්බ නිසා මම සෙකන්ඩ් ෂයි කරනවා කියලා රිසල්ට් ආපු දවසේම හිතුවා. හැබැයි ඒ වෙද්දී රිසල්ට් එන්න අපි මාස ගාණක් බලන් ඉන්නවනේ ගෙදරට වෙලා. ඒතකොට ඒ ටයිම් එකේ ඉංග්‍රීසි කෝස් එකක් කරගත්ත අය වගේ දේවල් ටිකක් කරා මිසක් අර ඉගෙනගත්ත සිලබස් එකේ පොඩ්ඩක්වත් ආයේ යෙදීමක් උනේ නැහැ. එතකොට මුලදී තිබ්බ දැනුමයි කියන්නේ එක්සෑම් එක ලියලා ඉවරනාට පස්සේ ආයෙ මාස ගානකට පස්සේ පොත බලද්දී මට කොහොමද තියෙන ගෝල්ඩ්ෆිෂ් මෙමරි එකක් සෑහෙන දේවල් අමතකයි. අඩුම තරමේ මට එස් එකක් ගන්නවත් පේපර් එකක්වත් ලියා ගන්න බැරි ගන්නට තමයි ඉඳී. මම මුලින්ම මාව ටෙස්ට් කරගන්න ඕන නිසා පේපර් ක්ලාස් එකට ගිහිල්ලා ඉඳගෙන බැලුවාම ඇත්තටම මට කරන්න පුළුවන් දෙයක් තිබුණේම නැති තරම් පේපර් එකක. පස්සේ මම සෑහෙන ඉතින් දුක් කළා මේක කරන්නේ නැහැ කියලා හිතාගෙන ආවට පස්සේ මගේ ටීචර්ස්ලා මගේ යාළුවෝ නෑ අපි කොහොම හරි මේක කරමු B3ක් ගත්ත නිසා ඒ 3ක් දාන්න පුළුවන් අපි මේක කොහොම හරි කරලා try එකක් දෙමු කියන support එක මගේ background එකෙන් මට හම්බුණා. අන්න ඒක තමයි මම මේ වීඩියෝ එක කරන්නත් ලොකුම හේතුව. මොකද මට ඒ වගේ කියන කෙනෙක් ඉඳියට කවුරු හරි ළමෙක්ට කියන කෙනෙක් නැත්නම් හැබැයි ළමයා කරන්න ආසයි වුණත් බයයි නම් එයාට මොටිවේෂන් එකක් විදිහට තමයි අනිවාර්යයෙන්ම මම මේක කරන්නේ. මගේ ස්ටෝරි එක ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඒ වගේම තමයි අපි හිතමුකෝ ෆ්‍රෙෂ් එකේ B3ක් නෙමෙයි කිසිම රිසල්ට් එකක් ආව නැති ෆේල් එකක් තියෙන ළමෙක් කියලා හැබැයි යාට කැම්පස් යන්න ආසයි. at least physical science හරි යන්න යාට ඕන. එතකොට ඔයා හිතනවා නම් ඔයා give up කරලා ඉඳපු time එක. කියන්නේ දැන් මේක රිසල්ට් එකක් ඇති කියලා හිතලා ඉඳපු time එක නිසා ඔයා පස්සට යනවා කියලා ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඔයාට උවමනාව තියනවා නම් ඔයාට වැඩ කරන්න ඕනකම තියනවා නම් ඔයාට ඒ තියෙන මාස කිහිපෙන් කලින් තිබ්බ දැනුම ටක් ගාලා මාසෙන් දෙකකින් ආයෙ ඇදලා ගන්න පුළුවන්. අපේ මනස අපේ ඔළුව හැදිලා තියෙන්නේ එහෙමයි. අපි නිතර පාවිච්චි වෙන්නේ නැති දේවල් ටික ටික යටට දානවා. හැබැයි අපිට ඒ දේවල් ටක් ගාලා ඇදලා එළියට ගන්න පුළුවන්. අපි ටිකක් මහන්සි වුණා. ඒ නිසා කවුරු හරි කෙනෙක් රිසල්ට් ආවට පස්සේ බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එකක් නැත්නම් සිලබස් එකත් අතහැරලා නම් ඉඳී හිතේ දෙගඩියාගෙන ඉන්නවා නම් එයාට පුළුවන් ටක් ගාලා මාසයක් ඇතුළත මාසයක් එකමාරක් ඇතුළත කලින් ඉඳපු තත්ත්වයට එන්න. ඒ තත්ත්වයට ආව කියලා තේරුණා නම් දැන් මෙතන අපි හිතමුකෝ ෆිසිකල් සයන්ස් ගත්ත ළමෙක් නම්
ඒ ළමයා කැම්පස් ආපු එකත් යන්නේ නැතුව සෙකන්ඩ් ෂයි එකක් කරන එකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. මටත් ඒ රිස්ක් එක තිබ්බා. එතකොට ඔයා දැනගන්න ඕනේ කැම්පස් ඇප්ලයි කරන්න ෆස්ට් ෂයි එකේ මොන රිසල්ට් එක තිබ්බද. ඔයාට පුළුවන් එකට ඔයා ඇප්ලයි කරලා ඒ කැම්පස් ආයේ එනකන් කැම්පස් සිලෙක්ට් වෙලා ආයෙ ලියුම් එනකන් ඒ ටයිම් එකේ කලින් ඉඳපු තත්ත්වෙට එන්න ඔයා try කරන්න ඕනේ. ආවට පස්සේ ඔයා හොඳ ස්ටේට් එකට ඇවිල්ලා කියලා ඔයාලට තේරෙනවා ඔයාට බය නැතුව රිස්ක් එකක් ගන්න පුළුවන්. නෑ මම සෙකන්ඩ් ෂයි එකට යනවා කියලා. ඉතින් ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වුණේ නැති රිසල්ට් එකක් නම් ආවේ. ඒ ආපු රිසල්ට් එකකට කැම්පස් දාලා කැම්පස් එනකන් ඒ ටයිම් එකේ ටක් ගාලා ආයේ කලින් ඉඳපු ස්ටේට් එකටම බැක් වෙන්න ඕනේ. සෙකන්ඩ් ෂයි එකක් කරද්දී උනත් ඔයා බලන්න ඕනේ ඔයාට ෆස්ට් ෂයි එකේ තිබ්බ වීක් පොයින්ට්ස් මොනවාද? සමහරවිට ඔයාට පේපර් එක ඔයා හරියටම ටයිම් තියර කරේ නැති වෙන්න පුළුවන්. සමහර විට ඔයා සින්දු අහන ගමන් වැඩ කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සබ්ජෙක්ට් තුනටම සමබරව ටයිම් එක ස්පෙන්ඩ් කරේ නෑ වෙන්න පුළුවන්. ඒතර ඔය තමන්ගේ වීක් පොයින්ට්ස් ටික මුලින්ම තමයි ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. මේ ටික මේ පාර කරන්නේ නැහැ කියලා හරියට මේ ටික අයිඩෙන්ටිෆයි කරගන්න එක පළවෙනිම දේ සෙකන්ඩ් ෂයි එකකට යනකොට. තියරි වල අඩුපාඩු තිබුණා නම් ඒවා ආයේ හොඳට බලන්න පුළුවන්. තව ටිකක් පේපර්ස් කරන්න පුළුවන්. මේ විදිහට තමන්ගේ ස්කිල්ස් පොලිෂ් කරගන්න සෙකන්ඩ් ෂයි එකක් යූස් කරන්න පුළුවන් ෆස්ට් ෂයි එකේ සෑහෙන වීක් පොයින්ට් තිබ්බ ළමෙක්ට. මගේ සෙකන්ඩ් ෂයි එක්ස්පීරියන්ස් එකේදී මම ගොඩාක් ක්ලාසස් වලට ගියේ නෑ. මොකද මට තියරි සෑහෙන දුරකට හොඳට පැටලලා තිබුණේ. ඒ නිසා මම ක්ලාසස් වලට ගොඩාක් ගියේ නැහැ. මම පේපර් ක්ලාස් වලට ගියා හැබැයි. පේපර් ක්ලාස් වලින් එක්ස්පීරියන්ස් එක ගත්තා. ගොඩක්ම ගෙදර ඉඳන් තමයි වැඩ කරේ. අනිත් වැදගත්ම දේ තමයි දවසක අපි වැඩ කරන්න පටන් ගන්නකොට ඒ දවස අපි හරියටම ටයිම් ටේබල් එකක් වගේ හදාගෙන දවසක කොටස් වලට කඩාගෙන ඕනේ වැඩ කරන්න. මේක මගේ ෆස්ට් ෂයි එකේ තිබ්බ මම දැකපු ලොකුම වීක් පොයින්ට් එකක්. මම මොකක් සබ්ජෙක්ට් එකක් ගත්තාම ඔහේ ඒ සබ්ජෙක්ට් එක මට ඇති වෙනකම් කරනවා. එහෙම නැතුව ටයිම් ටේබල් එකක් හදාගෙන මේ ටයිම් ටේබල් එකට අනුව දවස බෙදාගෙන වැඩ කරනවා නම් ඒක ගොඩාක් ඉෆෙක්ටිව් වැඩි. අපිට හොඳට දේවල් තේරෙනවා. ඒ වගේම සබ්ජෙක්ට් තුනම ඕවරෝල් දවස ඇතුළේ අපිට කවර් වෙනවා. එතකොට වැඩ කරන ප්‍රමාණයත් වැඩි නිසා මම හිතනවා ඔයාලත් ඒ විදිහට to do list එකක් හදාගෙන කලින් දවසේ නිදා ගන්න කලින් මෙහෙට මෙන්න මේ වැඩ ටික කරන්න මෙන්න මේ ටයිම් එක මම මේ වැඩේට allocate කරනවා. මේ ටයිම් එක ඇතුලේ මම මේක පුළුවන් තරම් complete කර ගන්නවා කියන දේ ටාගට් එකකට අනුව හැම දවසකටම ටාගට් එකක් තියාගෙන වැඩ කරොත් ඔයාලට මම හිතනවා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා. මම ඒක සෙකන්ඩ් ෂයි එකේ කරපු දෙයක්. මම හැම දවසකම ටාගට් එකක් තියාගෙන වැඩ කරා. මුලදී සමහර විට අර මම කෝකේ ෆස්ට් ෂයි එක කරලා බ්‍රේක් එකක් අරගෙන ඉඳියට පස්සේ ඒ ටාගට් එක පළවෙනි දවස් කීපය අචීව් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒක දිගින් දිගටම කරනකොට එන්න අපේ ස්පීඩ් එක හැදෙනවා. අපි මේකට පුරුදු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ අපි කලින් හිතාගත්ත වැඩ ටික හරියට මේ දවස ඇතුළත කවර් කරගන්න. අන්තිම කාලේ වෙද්දි. එහෙම කරනවා කියන්නේ නිකම්ම ඔයාගේ ස්පීඩ් එක හැදලා ඔයාලා පේපර් කරද්දිම ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම to do list එකක් හදලා වැඩ කරන්න. සමහර අය ඉන්නවා යාලට මනස එක තැනක තියාගෙන ගොඩාක් වෙලා වැඩ කරන්න අමාරුයි. ඒකට මම කළේ Pomodoro app එක use කරා. ඒකෙන් අපිට පොඩි බ්‍රේක් එකක් තියදී අපිට ටයිම් එක ඇඩ්ජස්ට් කරලා වැඩ කරන්න පුළුවන්. නිකන් වැඩ කරනවට වඩා ඒකට අදාළව ඒ ටයිම් එක ඇතුලේ වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව පොතට විතරක් ඔළුව යොමු කරලා පොතේ වැඩේ කරලා ඊට පස්සේ විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න එක තමයි මේ සිස්ටම් එකේදී වෙන්නේ. ඔයාලා බලන්න Play Store එකේ එහෙම app ඕන තරම් තියෙනවා. එහෙම app එකක් use කරන්නත් ඔයාලට පුළුවන්. ගොඩාක් අය හිතනවා මොරටුවේ ඉන්නේ ෆස්ට් ෂයි කට්ටිය විතරයි කියලා. එහෙම නෑ. මොරටුවේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි අයත් කීප දෙනෙක් ඉන්නවා. බහුතරයක් මොරටුවේ ඉන්නේ ෆ්‍රෙෂර්ස්ලා. ඒක ඇත්ත. අපි ගත්තොත් 80%ක් විතරම ඉන්නේ ෆස්ට් ෂයි කට්ටිය තමයි මොරටුවේ. ෆ්‍රෙෂර්ස්ලා වැඩි. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ගිහිල්ලා එහෙ සර්වයිව් වෙන්න බෑ කියලා. ඒක වැරදි මතයක් ඇත්තටම. මම මුලදී යුනිවර්සිටි යන්න ඉද්දි ඇප්ලයි කරද්දී මම මොරටුවට දාන්න ඇත්තටම බයක් තිබුණා මගේ. මොකද ෆ්‍රෙෂර්ස්ලා ගොඩක් ඉන්නේ අහන හැමෝම ෆස්ට් ෂයි මොරටු. එතකොට මට ගිහිල්ලා ඇත්තටම මෙතන වැඩ කරගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි මම දැන් ගිහිල්ලා ඉගෙන ගත්ත ළමයි විදිහට මට තේරෙනවා
ඒක ඇත්තටම බලපෑමක් නැහැ. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි අයත් මුළු කැම්පස් එකේ ෆස්ට් එක්සෑම් එකේ හොඳ රිසල්ට් දැම්මා. එයාලත් හොඳට වැඩ ටික කරගෙන යනවා. පළවෙනිම දේ තමයි ඔයාලා එච්චර දුර හිතන්න කලින් ඔයාලා A levels ફોකස් කරලා හොඳට වැඩ කරන්න. ඔයාලගේ රෑන්ක් එකක් එනවා කියන්නේ මේ ඉන්න කට්ටිය අතරේ ඔයා කොයි වගේ තැනකද ඉන්නවා කියන එක ඔයාට අඳුන ගන්න පුළුවන්. ඒක විශ්වාස කරලා ඔයා කැමති යුනිවර්සිටි එකට යන්න. ගිහිල්ලා එතන හොඳට වැඩ ටික කරගෙන පවුල පිටින්ම කොට දාන්න පුළුවන් කෙනෙක් වෙන්න. මොකද ඇත්තටම ළමෙක් ඉගෙන ගන්නවා කියන්නේ සම්පූර්ණ පවුලක්ම ගොඩ යනවා කියන එක. මට මේ vlog එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ උනේ මගේ මේ අදහස්. මම සෙකන්ඩ් ෂයි එකට යද්දී මට තිබුණ ප්‍රශ්න මොනවද? ඒවත් ඔයාලටම ඒ විදිහටම ඇති. ඒ දේවල් වලට කොහොමද ෆේස් කරන්නේ? ෆස්ට් ෂයි එකේ තියෙන ප්‍රශ්න මොනවද? අමාරු කියන සබ්ජෙක්ට් කොහොමද ලේසි කරගන්නේ? ඒ අමාරු සබ්ජෙක්ට් ඇතුලේ Tamanට වාසි පොයින්ට් මොනවද තියෙන්නේ? ඒවා යූස් කරලා වැඩිපුර ලකුණු ස්කෝර් කරන්නේ කොහොමද කියන එක. එහෙනම් මම හිතනවා ඔයාලා ගොඩාක් කට්ටිය මගෙන් අහපු ප්‍රශ්න කීපයකට මම උත්තර දුන්නා කියලා. සමහර කරුණු මිස් වෙන්න පුළුවන්. මට ඉතින් අවුරුදු 2ක ජර්නි එකක්ම ඔයාලා එක්ක විනාඩි ගානකින් ෂෙයා කරන්න අමාරු වෙන්නේ. මම මතක් වෙච්ච ටික ඔක්කොම මේකේ ඔයාලට කිව්වා. එහෙනම් හැමෝටම ජය වේවා. බයි බයි. Don't you know it's much more fun to love? Oh, the heart is young and gay. Meet me at the car hop or at the pop shop. Meet me in the moonlight or in the daylight.